රජයේ ක්‍රියාපටිපාටියට ඇත්තරම දායක වෙන්නේ ගෑල් ළමයිද පිරිමි ළමයිද කියලා. ගාමන්ට් එකෙන් ඔයාලගේ අච්චු පොත් දෙකට කඩලා බර පාසල් බෑගේ බර මොනා කරන්නද? අඩු කරන්න එක එක ක්‍රම හදලා තියෙනවා. අපේ ළමයි ගෙනියන සාමාන්‍යයෙන් අර පෙන්සිල් කේස් වල ආසන්න වශයෙන් බර ගත්තාම ළමයි ඒකේ බර මනින්න ඕන විදිහේ උපකරණයක් තමයි මේ තියෙන්නේ. මේ දුරුතරාදියක්. ඔයාලට පේනවා මේක දැක්කහම මේකට වෙනම් බරක් නියම වෙලා තියෙනවා. මේකේ මේ සිපර් එක බලන්නකෝ. ඒකට වෙනම් බරක්. මේකේ ඇතුලේ තියෙනවා කියන්නේ වෙනම දෙයක්. හරි. කවන්නයි බර මනිමු ආසන්න. සමහරට මේකේ දුන්න දිගට මේ දෙයක් ගන්න එක කියන්නත් බෑ. හරි. සාමාන්‍යයෙන් ග්‍රෑම් වලින් ගත්තොත් 250ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකින් 4න් එකක්. හරි. හිතන්න එතකොට රජය මගින් මොන තීරණ ගත්තත් වැඩක් නැහැ. මේ වගේ ළමයි ඉන්නකම් ඒවා වෙනස් කරන්න බෑ. මේ පේනවද? ඒ පොත දෙකට කැඩුවා කියලා වැඩක් නැහැ. මේ තියෙන්නේ මේකේ බර. කමක් නැහැ. නූතන කාලයේ පිරිමි ළමයෙක් ගෙනියන සාමාන්‍ය පෙන්සිල් කේස් එකක්. හරිද? බලන්න මේ පෙන්සිල් කේස් එක හරිම සරලයි. මුකුත් නැහැ. මේකේ බර මැන්නාම සමහරට හුලං පොදක්සේ මේක ඇදෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 50ක්වත් නැතුව ඇති. ඒතර තේරුම් ගන්න රජයේ ක්‍රියාපටිපාටියට ඇත්තරම දායක වෙන්නේ ගෑල් ළමයිද පිරිමි ළමයිද කියලා.